අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ චූටි පැටියව ගෙදර නාවන්න තමයි ඔන්න හදන්නේ. ඉතින් හොස්පිටල් එකේ ඉන්නකොට නම් නර්ස් ආන්ටිලානේ චූටි පැටියව නෑවුවේ. ඔන්න ඉතින් අද තමයි මම තනියම චූටි පැටියව නාවන්න යන පළවෙනිම දවස. ඉතින් තනියම කිව්වට මගේ උදව්වට හස්බන්ඩ්යි අම්මයි දෙන්නම ඉන්නවා. හස්බන්ඩ්ුත් තව දවස් 3කින් විතර ලංකාවෙන් යනවා. එතකොට ඉතින් මේ හැමදේම මං තනියම කරගන්න ඕනනේ. අම්මා උදව්වට ඉන්නවා. ඒ වුණාට හැමදාම අම්මට කියලා කරගත්තොත් මට හිතෙනවා මට මේ දේවල් ඉගෙන ගන්න අමාරු වෙයි කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මුලින් ඉඳන්ම පැටියගේ හැම වැඩක්ම අම්මගේ උදව් අරගෙන මගේ අතින්ම කරන්න. ඉතින් ඔන්න අද නර්ස් ආන්ටිලා කියලා දීපු විදිහට බබාව අල්ලගෙන ඉතින් පරිස්සමට වතුර උණු කරලා මොකද අපිට කිව්වා හොට් වෝටර් ගෙදර තිබුණාට හොට් වෝටර් වලින් නාවන්න නැතුව වතුර එකක් උණු කරලා ඒක ඇල් වතුරත් එක්ක මික්ස් කරලා බබාව නාවන්න කියලා. ඒක තමයි යාට හොඳම ක්‍රමය කියලා. ඉතින් අපි මේ විදිහටම තමයි මේ බබාව නාවන්න යන්නේ. ඉතින් රෝසමලක් පරිස්සමට අල්ලගෙන හරිම පරිස්සම් වැඩක් තමයි ඉතින් මේ කරන්නේ. ඇත්තම කිව්වොත් චූටි බයක් හිතේ තියෙනවා. ඒ වුණාට මම මේ හැමදේම හරිම ආසාවෙන් තමයි ඉගෙන ගන්නෙ. මොකද ජීවිතේ අලුත් අත්දැකීමක් මේක. ඉතින් ඒ අත්දැකීම හැමදාම අලුත් මං හිතන්නේ. මේ වීඩියෝ එකත් අපි ගන්න හේතුව අපිට මේ ලස්සන දවස හරි ලස්සන මතකයක්. ඉතින් ඒක කවදා හරි චූටි පැටියට දකින්නත් පුළුවන්. අපිටත් ඒක බලලා ආයෙත් සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපිත් මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඔයාලට චූටි බබෙක් ඉන්න කෙනෙක් නම් චූටි බබෙක් ඉන්න කෙනෙක් නම් ඔයාලටත් වැදගත් වෙයි කියලා නැත්තම් ඔයාලගේ මතකය අලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔයාලා එක්කත් මේක ෂෙයා කරගන්නේ. අපි අපේ චූටි පැටියට යූස් කරන බොඩි වොෂ් එක, ෂැම්පූ එක, බොඩි ලෝෂන් මේ ඔක්කොම ඇවිනෝ බ්‍රෑන්ඩ් එක. ලංකාවේ ෆාමසි වලත් ගන්න තියෙනවා. 9 Wells ෆාමසි එකෙත් ගන්න තිබුණා. මම නම් හස්බන්ඩ් කියලා රටින් ගෙන්න ගත්තා. මං හිතන්නේ රටින් කාට හරි කියලා ගෙන්න ගන්න පුළුවන් නම් ගණන් වල පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවට වඩා ගණන් ටිකක් අඩුයි. කොහොම වුණත් ඒ බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා තමයි ගොඩක් අයගෙන් අදහස් ලැබුණේ. ඉතින් මමත් දැනට බබාට යූස් කරනවා. හැම කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ.
බාත් එකකින් පස්සේ අපේ චූටි පැටියා සැබට දොයි. ඉතින් අපි එයාව ලස්සනට අන්දලා සැඩල් කරලා පොඩි ෆොටෝෂූට් එකකුත් කරලා එයාව බේබි කොට් එකෙන් තිබ්බා. ඉතින් එයා නිදාගත්තත් අපි කරන්නේ එයා දිහාම බලාගෙන ඉන්න එක තමයි. මේ තියෙන්නේ ඉතින් අපේ චූටි පැටියාගේ රූම් එක. ඉතින් අපේ චූටි කියන් පැටියෝ ඔයාට තෙරුවන් සරණයි.